කොහොමද ලේසියෙන්ම කම්පියුටර් එකෙන් වීඩියෝ එකක් එඩිට් කරන්නේ කියලා. හරි. ඔයාලා හිතයි මම මේකට CapCut, KineMaster වගේ ප්‍රසිද්ධ ඇප් යොදාගන්නේ කියලා. හැබැයි මම මේකට යොදාගන්නේ මෙන්න මේ iWin Movie Maker කියන ඇප් එක. දැන් ඔයාලා හිතනවාද මේ iWin Movie Maker තෝරගන්නේ කියලා. ඔව් CapCut වගේ ඇප් එකකින් එඩිට් කරන්න ලේසි වුණාට ඒක එක්ස්පෝර්ට් කරන පියවර ටිකක් අමාරුයි. හැබැයි මේ iWin Movie Maker කියන ඇප් එකේ එඩිට් කරන්නත් ලේසි, ඒ වගේම එක්ස්පෝර්ට් වෙන එකත් හරිම පහසුයි. හරි. මුලින්ම අපි මේ iWin Movie Maker එක ඕපන් කරගමු. හරි. ඒක ඕපන් කරාම ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. හරි. මේ ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා තප්පර 10ක් විතර ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි. මුලින්ම සුපුරුදු පරිදි අපි මේකට ෆයිල් එකක් ඇඩ් කරගමු. මට මතක නෑ මගේ කම්පියුටර් එකේ වීඩියෝස් තිබ්බද කියලා. ඔව් තියෙනවා. මේ තියෙන්නේ මම මගේ මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එකේ එඩිට් නොකරපු කොටසක්. මම අද ඒක එඩිට් කරලා බලන්න. හරි. මම ඒක මෙතෙන්ට ඇඩ් කරගන්නවා. හරි. ඊට පස්සේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේකට ඔඩියෝ එකක් දාගන්න එක. මම මෙතන මියුසික් වලට ගිහිල්ලා ඔයාලට මොනවද තේරෙනවද මේක අර CapCut වගේ ලොකු ඔප්ෂන්ස් නැහැ කියලා. හැබැයි අපිට අවශ්‍ය සේරම ඔප්ෂන්ස් ටික මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. මම මුලින්ම සින්දුවක් ඇඩ් කරගන්න මේ මියුසික් කියන කැටගරි එකට යනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් included මෙතන songs 116 තියෙනවා. ඊට පස්සේ classical 15 තියෙනවා. pop songs 23 තියෙනවා. rock songs 21 තියෙනවා. romantic songs 32 තියෙනවා. sound effects. ඒ කියන්නේ ඔයා short tag එහෙම අප්ලෝඩ් කරනවා නම් ඔයාලට මෙන්න මේ sound effects පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒවත් 25ක් තියෙනවා. මම උදාහරණයක් විදිහට මේ කාහෝන් කියන එක ප්ලේ කරලා බලන්න. මේ තියෙන්නේ Clary Break කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා Atomic Bomb. හරි. ඔයාලට මේක shorts වල හැම ගොඩාක් ප්‍රසිද්ධ මියුසික් එකක්. හරි. මම මේකට දැන් සින්දුවක් ඇඩ් කරගන්නවා. මම මේකට included වලට ගිහිල්ලා ටිකක් ප්‍රසිද්ධයක් දාගමුකෝ අපි. මම මේ ක්‍රිස්මස් ක්‍රේන් එක ඇඩ් කරගන්නවා ඔඩියෝ ට්‍රැක් එකට. හරි. ඊළඟට මම ආයෙත් මීඩියා වලට ගිහිල්ලා මම පොඩි දෙයක් මෙතනට ඇඩ් කරගන්නම්. අර ඔයාලා මගේ YouTube channel එකේ මෙන්න මේ හෙළකුරු ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකට මම යොදාගෙන තියෙනවා නිකන් ටෙම්ප්ලේට් එක. අන්නේ ටෙම්ප්ලේට් එක මම මෙතනට ඇඩ් කරගන්නම්. ඒක ඇත්තේ මෙන්න මේක. හරි. මම ඒක මෙතනට ඇඩ් කරගන්නවා. මම ඔයාලට ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති. ඒක කොච්චර ලස්සනද කියලා. ඔයාලට මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් ඔයාගේ channel එකට දාගන්න විදිය දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මේකට ස්ටිකර් එකක් ඇඩ් කරගන්න හැටි. ඔයාලා මෙතන ස්ටිකර්ස් වලට ගිහිල්ලා මෙන්න මේ කැමති ස්ටිකර් එකක් ඇඩ් කරගන්න. මම මෙතන love heart කියන එක ඇඩ් කරගන්නවා. මම මේකට ඊට පස්සේ ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. මේක ඩවුන්ලෝඩ් වුණාම ඔයාලට මේක ඇඩ් කරගන්න පුළුවන්. අපි බලමු අපිට වෙලා තිබ්බොත් මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඉන්නවා. ඒ වගේම ඔයාලට එඩිට් කරන්න වීඩියෝස් නැත්තම් මෙයාලම මෙතන වීඩියෝස් දීලා තියෙනවා ඔයාලට එඩිට් කරන්න. ඒ කියන්නේ ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න වගේ ඕන නම් වීඩියෝ එක එඩිට් කරන්න හැටි මෙන්න මෙතනක් තියෙනවා ඔයාලට. මෙන්න මේ ටෙම්ප්ලේට්ස් කියන තැන. ඒ වගේම මෙන්න මේ වගේ ටෙම්ප්ලේට්ස් උනත් මං හිතන්නේ මෙතන තියෙනවා. ඔව්. මේ තියෙන්නේ. මම මේක පොඩ්ඩක් පෙන්නන්නම්.
දැක්කද? ඔයාලට ඔයාගේ YouTube channel එකේ වීඩියෝ එක ඉස්සරහට මෙන්න මේ වගේ එකක් ඇඩ් කරගන්නත් මෙන්න මේ iWin Movie Maker එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. මම මේ මගේ අත්දැකීම කියන එක විතරයි කරන්නේ. හරි. දැන් මම එඩිට් කරපු වීඩියෝ එක ඔයාලට චුට්ටක් පෙන්නන්නම්. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක මේ මහා ලොකු එඩිට් කරන වීඩියෝ එකක් නෙමෙයි. ඔයාට හොඳටම එඩිට් කරන්න හැටි දැනගන්න ඕන නම් YouTube එකේ තව ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඒවා බලන්න පුළුවන්. හරි. ඔයාගේ එඩිට් එක ඉවරයි නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එක ඔබන එක විතරයි. ඊට පස්සේ මෙයාලා ඔයා කම්පියුටර් එකේ මේක ඉන්ස්ටෝල් කරන්න කියන තැනට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකකින් අරන් ආවේ. හැමෝටම ගුඩ් බයි.